අද අපේ තාත්තගේ බර්ත්ඩේ එක. අපි ඒ නිසා උදේම යනවා කැලණි පන්සල. මං හරියම ආසදයක් තමයි පන්සල් යන්න. ඒත් දැන් වැඩත් එක්ක ඇත්තටම බිසි වෙලා ඉන්නේ. එතකොට යන්න ටයිම් එකක් නැහැ. ඒ නිසාම යන්න පුළුවන් වෙලාවට මම යනවා. අද මම ලොකුවට වීඩියෝ මොකුත් ගත්තේ නැහැ. පොඩි වීඩියෝ ටිකක් තමයි ගත්තේ. මොකද මට සෙනග ඉන්න තැන්වල වීඩියෝ ගන්න ටිකක් ලැජ්ජයි වගේ. අපි ගෙනාපුවා පූජා කරලා අපි ගියා ඊට පස්සේ පහන් පත්තු කරන්න. පහන් පත්තු කරලා මොකද බෝධිය නාවන්නත් ආස හිතුණා. බෝධියත් නාවලා පැන්දලා කරලා අපි ටිකක් වෙලා හිටියා. පන්සලේ චුට්ටක් වෙලා ඉඳලා තමයි අපි එතනින් ආවේ. දැන් මට හොඳටම බඩගිනි. මම උදේ කාලා නෙමෙයිනේ ගියේ. ඒ නිසා මගදී කන්න මම කිරිබත් අරන් ආවා. එනකොට මම ඒකිනෙත් කෑවේ ටිකයි මට කන්න බෑ. අපි එන ගමන්ම ගියා කොළඹට තාත්තගේ වැඩකට. ඒද්දි ටිකක් අපි දවල් වුණා. ඒ නිසා අම්මා කිව්වා කෑමත් අරන් කියලා. මොකද දැන් මං ගෙදර නෙමෙයි යන්නේ. මං ෂොප් එකේ ඉන්න තමයි යන්නේ. ඊට පස්සේ ඉතින් මං ටිකක් වෙලා ඉඳලා ඕකත් කාලා මගේ වැඩ වගේක් තිබ්බා. ඒ ටික කළා. ඒ ටික කරලා ඉවර වෙද්දි ඉතින් හවස් වුණා. මං බයික් එකේ නෙමෙයි නේ. ඒ නිසා හවස පික්මි එකක් දාගෙන මං ගෙදර ගියා. මොකද අයියයි අක්කයි කිව්වා ඒ දින කේක් එක අරන් එන්නම් කියලා. අක්කලක් කොහොම හරි එද්දී 9 විතර වුණා. රෑ වුණා ඉතින්. ඊට පස්සේ තමයි අපි කේක් එක කපන්න ගත්තේ. ඉනිපෙතම සොයා ලුහු බඳින තුරා හමුන වීතියේ ජීවිතේ සුන්දරයි සිතා. කේක් එක නම් මාරම රහයි. අපි කේක් එකත් කාලා වැඩ කන්න තමයි හදන්නේ. ඉතින් මම මෙතන වීඩියෝ එක එන්ඩ් කරනවා. ආයි වීඩියෝ එකක් කරන් එන්නම්.